සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් difficult life with මధుරංග YouTube channel එක මුල්ම වීඩියෝ එක. ඉතින් මම මේකෙදි ගොඩාක් දේ බලාපොරොත්තු වෙන්නේ දැනුම, අවබෝධය, ඒ වගේම අත්දැකීම සියලුම දේවල් ඔයගොල්ලත් එක්ක බෙදා ගන්න. මම මගේ රැකියාව ඔක්සිජන් සම්බන්ධව. ඉතින් මම OT ගෑස් සමාගමේ සේවකයෙකු විදියට වැඩ කරනවා. ඉතින් මම ඒකේ සම්බන්ධව ඔයාලට වීඩියෝ කීපයක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් අපේ ලංකාවේ ගොඩක් ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් එකේ ගොඩක් ඔක්සිජන් හා ඊට අනුබද්ධ ගෑස් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරනවා. ඉතින් නමුත් මට අවශ්‍ය වෙන්නේ මේ සිලින්ඩරයක් ගොඩක් අයට ගැටලුවක් තියෙන දෙයක් තමයි මේ සිලින්ඩරයක් අඳුරගන්නේ කොහොමද? ගුණාත්මක සිලින්ඩරයක්. එතකොට ඒකෙදී ඒකේ මොන හරි ෆෝල්ට් මොන හරි තියෙනවද? ඉතින් භාවිතා කරන්නේ කොහොමද? සමහර අය ගොඩක් අය පාවිච්චි කරනවා මේවයි ලොකු අවබෝධයකින් නෙවෙයි. ඉතින් මොකද අපි සේෆ්ටි ප්‍රෝග්‍රෑම් එකකුත් ආකාර දේවල් කරලා තියෙනවා කම්පැනිස් වලට ආයතන වලට නොයෙකුත් ආකාරයේ අලෙවි නියෝජිත ආයතන වලටත් කරලා තියෙනවා. ඉතින් ඒ වෙද්දී අපි දැකපු දෙයක් තමයි මේකේ කිසි අර ලොකු අවබෝධයකින් යුතුව මේවා පාවිච්චි කරන බවක් අපිට දැකලා නැහැ. ගොඩක් අය සමහර අය හොඳ දැනුමක් තියෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා සාමාන්‍ය දැනුමක් විතරක්. කියන්නේ භාවිතය පිළිබඳ දැනුමක් විතරක් තියාගෙන වැඩ කරන. නමුත් මේක එහෙම සරලව හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔක්සිජන් කියන වායුව පුරවලා තියෙන සිලින්ඩරය බාර් 150ක් නැත්නම් PSI නම් 2200ක් ලොකු ප්‍රෙෂර් එකක් තියෙන සිලින්ඩර් එකක්. ඉතින් මේකෙදී පාවිච්චි කරන්න ඕන කොහොමද? මේක ආරක්ෂා සහිතව තබා ගන්නේ කොහොමද? ප්‍රවාහනය කරන්නේ කොහොමද? ඒ නොයෙකුත් ආකාරයේ දේවල් සේෆ්ටි පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. ඒක අවබෝධයක් ගන්න ඕන. නැතුව සිලින්ඩරයක් පාවිච්චි කිරීමම පමණක් විතරක් දැනගෙන තේරුමක් නෑ. මම හිතන්නේ මේක ගොඩක් දැනගන්න ඕන. මම හිතන්නේ ගොඩක් අයට මේකේ ලොකු අවස්ථාවක් තියෙනවා දැනගන්න. තමන් පාවිච්චි කරන සිලින්ඩරය කොහොමද පාවිච්චි කරන්න ඕන? තමන් අලෙවි නියෝජිත ආයතනයකින් සිලින්ඩරයක් ගන්නකොට මොනවද බලන්න ඕන? ඉතින් ඒ සිලින්ඩරේ මොන වගේ දේවල්ද තියෙන්න ඕන කියන දේවල්. ඉතින් දැනුවත් වෙන්න ඕන ගොඩක් අය. ඉතින් ඒ දැනුවත් බව අඩුයි. ඒක තමයි මම අදහස් කරේ. ඉතින් මගේ YouTube channel එකේ මීට අදාළ සියලුම ගෑස් සිලින්ඩරේ ඉඳලා ගෑස් හදන තැන, ගෑස් පුරවන තැන, ඊට පස්සේ ගෑස් ප්‍රවාහනය යන A to Z වීඩියෝ සීරීස් එකක් කරන්න. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ වැඩසටහනක් කරන්න. ඉතින් මගේ මේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ ගැන මොන හරි ඔයාලට අදහස් තියෙනවා පල්ලෙහා කමෙන්ට්ස් වල දාන්න. ඒ වගේම මගේ YouTube channel එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවනම් නැත්නම් අවබෝධයක් දෙන්නේ අත්දැකීමක් මොනෑම ආකාරයකින් මොන හරි දෙයක් ඔයාලට වැදගත් දෙයක් ලැබෙයි කියලා හිතනවනම් මගේ YouTube channel එක subscribe කරලා සහයෝගයක් දීලා අපි දිරිමත් කරන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. එහෙනම් ඉදිරියේදී අපි හමු වෙමු ඒ සම්බන්ධව කටයුතු වලදී.